ගෙදර ඉඳගෙනම ලොකු වියදමක් මුලින් යොදවන්නේ නැතුව ආදායමක් හොයන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඉතින් අද අපි කතා කරන මේ පෑන් ඇසුරුම් මාර්ගෝපදේශය ඒ වගේ අදහසකට හොඳ විසඳුමක් වෙන්න පුළුවන්. අපි බලමු මේක ඇතුළ මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම කිසිම මූලික වියදමක් නැතුව Tamanට ඕන වෙලාවක Tamanට පහසු විදිහට කරලා විශ්වාසවන්ත ආදායමක් හොයාගන්න එක අද කාලේ ගොඩක් දිනෙක හොයන දෙයක්. මේ මූලාශ්‍ර කෙලින්ම අවධානය යොමු කරන්නේ අනේ ගැටලුවටම තමයි. ඉතින් මේ අවශ්‍යතාවයට පිළිතුරක් විදියට තමයි මේ මාර්ගෝපදේශය පෑන් අසුරුම් රැකියාව කියන දේ ඉස්සරහට ගේන්නේ. හරිම සරල, ඒ වගේම ඕනම කෙනෙක්ට පටන් ගන්න පුළුවන් ස්වයං රැකියාවක් විදිහද? හරි. සරලවම කිව්වොත් මේක ගෙදර ඉඳන් පෑන් එකලස් කරලා ඇසුරුම් කරන වැඩක්. හැබැයි මෙතන තියෙන විශේෂම දේ තමයි මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය, පුහුණුව මේ හැමදේම අදාන ආයතනයේම දෙනවා. ඒ කියන්නේ අපිට තියෙන දීලා තියෙන වැඩේට විතරක් අවධානය යොමු කරන්න අනිත් දේවල් ගැන කරදර වෙන්න දෙයක් නැහැ. හොඳයි. එහෙනම් අපි බලමු මේ වැඩේ ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේ ක්‍රියාවලිය කොච්චර සරලද කියලා තේරුම් ගත්තම මේකේ තියෙන පහසුව ගැන තවත් හොඳ අදහසක් එවි. මුළු ක්‍රියාවලියම තියෙන්නේ හරිම සරල පියවර තුනක. පළවෙනියටම අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙදරටම ලැබෙනවා. ඊට පස්සේ දීලා තියෙන ප්‍රමිතියක අනුව ඒ පෑන් ඇසුරුම් කරනවා. අවසානට සම්පූර්ණ කරපු නිෂ්පාදන ආයතනයට ආපහු බාර දෙනවා. බලන්නකෝ හරිම පැහැදිලි නේද? දැන් අපි එනවා මේ මාර්ගෝපදේශයේ තියෙන සමහර විට වැදගත්ම ගොඩාක් දෙනෙක් උනන්දු වෙන කොටසට. ඒ තමයි මේ අවස්ථාවෙන් ලැබෙන ප්‍රධාන වාසි සහ ගෙවීම් සිද්ධ වෙන විදිය ගැන දැනගන්න. මෙතන තියෙන වාසි ටික බලන්නකෝ. පුහුණුව සම්පූර්ණයෙන්ම නොමිලේ. අමුද්‍රව්‍ය ගෙදරටම එනවා. ඒ වගේම තමයි නියමිත වැඩ වේලාවක් නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ කාල කළමනාකරන නිදහස Taman නැතේ. ඉතින් ඒ නිසාම තමයි ගෘහිණියක් වේවා, ශිෂ්‍යයෙක් වේවා, අමතර ආදායමක් වෙන ඕනෑම කෙනෙක්ට මේක හොඳටම ගැලපෙන්නේ. මේක තමයි මම හිතන්නේ වැදගත්ම කාරණේ. මූලාශ්‍රයේ බොහොම පැහැදිලිවම අවධාරණය කරන දෙයක් තමයි කිසිදු මූලික වියදමක් නැතා කියන එක. ඒ කියන්නේ මේ වැඩේ පටන් ගන්න තමන්ගේ සාක්කුවෙන් සතයක්වත් යන්නේ නැහැ. කිසිම මූල්‍ය අවදානමක් ගන්න අවශ්‍ය නැහැ. ඉතින් ආදායම තීරණය වෙන්නේ කොහොමද? ඒක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ තමන්ගේ මහන්සිය මත. කොච්චර පෑන් ප්‍රමාණයක් ඇසුරුම් කරනවද ආදායම යානුව තීරණය වෙනවා. ඒක හරිම සෘජු විනිවිද භාවයක් තියෙන ක්‍රමයක්. ඕනෑම රැකියාවකදී විශ්වාසය රැඳෙන්නේ වෙලාවට ගෙවිම් ලැබෙන එක මතනේ. ඉතින් මේ මූලාශ්‍රයට අනුව ගෙවිම් ගැන කිසිම දෙගිඩියාවක් තියාගන්න ඕන නැහැ. ඔවුන් සතියක් පාසා කෙලින්ම ගෙවිම් කරන බවට පොරොන්දු වෙනවා. ඒ පොරොන්දුව තවත් තහවුරු කරන්න ගෙවීම් ලැබෙන දවස පවා හරියටම සඳහන් කරලා තියෙනවා. සෑම බදාදා කෙලින්ම බැංකු ගිණුමට. ඉතින් මේ වගේ පැහැදිලි බවක් තියෙනකොට ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා නේද? හොඳයි. අපි දැන් මේ කතාබහේ අවසාන කොටසට අවිත් තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව ගැන උනන්දුවක් ඇති වුණා නම් ඊළඟට මොකද කරන්න ඕනේ කියන එක ගැනත් මේ මාර්ගෝපදේශය පැහැදිලිවම තියෙනවා. ඒ කියන්නේ මේකට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක්ට කිසිම දෙයක පැටලෙන්න දෙයක් නැහැ. ආයතනය සම්බන්ධ කරගන්න ඕන නිවැරදි ක්‍රමවේදය මොකක්ද කියන එක ඇතුළුව අවශ්‍ය හැම පියවරක්ම මේ මාර්ගෝපදේශය ඇතුළෙම තියෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්න ගැන ටිකක් හිතමු. හැමදේම ගොඩක් සංකීර්ණ වෙලා තියෙන වර්තමාන ආර්ථිකය ඇතුලේ මේ වගේ සරල එක දෙයක් ගැන විතරක් අවධානය යොමු කරලා කරන්න පුළුවන් වැඩක් පුද්ගලික මූල්‍ය දියුණුවට ප්‍රබල යතුරක් වෙන්න බැරිද? ඒක හිතන්නට යමක් ඉතිරි කරනවා. ඊටම පහසුවෙන් වගේම 100%ක්ම නොමිලේ ඔයාට මේ ස්වයං රැකියාව සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඔයාලට ලබා දීලා තියෙන මෙන්න මේ ලින්ක් එක ඔබන එක. දැන් ඔයාට මේ විදියට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ මෙතන පහලින් තියෙන join කියන බටන් එක ඔබලා එතනට ඔබේ නම සහ දුරකථන අංකයක් ඇතුළත් කරන එක විතරයි. ඉන්පසු වැඩ කරන දින දෙකක් හෝ තුනක් ඇතුළත අපේ ආයතනය විසින් ඔයාව මේ සඳහා සම්බන්ධ කර ගැනීම සිදු කරනවා. මේ විදියට ඊටම පහසුවෙන් ඔයාට රැකියාව එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ගැන ඔයාට තවත් මොන හරි දැනගන්න තියෙනවා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.